නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ත්‍රිසන්නයි සියලු දෙනාටම අපේ විද්‍යුත් සමූහයට යොමු කළ තිබ්බ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය පිළිබඳව මම මුලින්ම විග්‍රහයක් කරනවා. ඒ ප්‍රශ්නයේදී මෙන්න මේවා අපි ඉවත් කරගන්නට සිද්ධ වෙනවා. ඒක අපේ විනය පරයායට අවශ්‍ය අතාර්කික කොටස් කීපයක් ඒවා. එතකොට ඒකෙදි කවි කියන එක අපි ඉවත් කරගන්නවා. කවිය කියන එක භික්ෂූන් වහන්සේලාට අදාළ කාර්යයක් නෙමෙයි කවි කීම. ඒ වගේම මේකෙදි කියනවා නරසීහ ගාථා පිළිබඳව. නරසීහ ගාථා කියන ගාථා කියන හැම එකක්ම බුදුරජාණන් වහන්සේම දේශනා කරපු නෙමෙයි ගාථා කියන්නේ හැම එකක්ම බුද්ධ භාෂිතය විතරක් නෙමෙයි ගාථා කියන්නේ. එතකොට සෝමාගදී භාෂාව මූල භාෂාවක් වහම ඉන්දියාවේ පැවතිච්ච භාෂාව තමයි මාගදී භාෂාව කියන්නේ පාලිය, ශුද්ධ පාලි භාෂාව. ඒ කාලේ හිටපු සියලු දෙනාම භාවිතා කරේ පාලි භාෂාව. එතකොට මේ නරසීහ ගාථා බුද්ධ භාෂිතයක් නෙමෙයි, මේක යශෝධරා දේවිය විසින් තම පුත් රාහුල කුමරුවන්ට ඔබේ පියා ඒසහි තුයිහ පිතා නරසීහෝ, ඔබේ පියා මෙන්න මේ විදිහයි කියලා කියන්නට භාවිතා කරපු වර්ණනා කරපු කොටසක් තමයි නරසීහ ගාථා කියලා අපි වෙනම දැන් කැටගරි එකක් කරගෙන ඉන්නේ. නැත්තම් මේක මේ පෙර අපි එතකොට අපි දන්නෙත් නැහැ මේක පෙර යශෝධරා ගායනා කරේ මොන තාලෙටද කොහොම කිව්ව එකක්ද, මේක නිකන් හුදෙක් අදහස් මාත්‍රයක් වර්තමානයේ වෙන විට ගාථා වීගෙන ඇවිල්ලා තියෙනද, එහෙම නැත්නම් ඒ ගාථා වශයෙන් මේවා කිව්වද, කෙසේ වුණත් ඒක භික්ෂූන්ට අදාළ කාර්යයක් නෙමෙයි. මොකද යශෝධරාව කියන්නේ ගිහි කාන්තාවක්. එතකොට ගිහියන්ට මේ නච්ච ගීත වාදිත ශික්ෂාපදය අදාළ වෙන්නේ නැහැ සමාදන් නොවුණු කෙනෙක්ට. භික්ෂුන් වහන්සේලාට සමාදන් වුණා නොවුණා කියලා එකක් නැහැ. අනිවාර්යෙන් සම්මත වෙච්ච ශික්ෂාපද ප්‍රමාණය රැකිය යුතුයි. නොරක්නා අලජ්ජී භික්ෂුවක් විදිහට තමයි දකින්නට සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ නරසීහ ගාථා කියන එක ගිහි කාන්තාවක් තමන්ගේ පුතාට පියා පිළිබඳව කිව්ව කතාවක් කොට අපි ඒක එතන දිවත් කරගන්නවා. එතකොට මේ කවි භික්ෂුන් වහන්සේලාට කැපයිද? භික්ෂුවකට කවි කියන එක මෙහෙමයි. යම් කිසි කෙනෙක්ට පුළුවන් කවියක්, දැන් අපි හිතමු අපි දේශනාවක් තුළ ලෝවැඩ සංග්‍රහයේ කවියක් යම් කිසි මට්ටමේ අපි කියනවා. පෙර අඟනක් එක් එළු දෙනකගේ හිස සිඳා අය ඇඟලෝම ගණනින් හිස් කැපුම් ලදා කියලා මෙන්න මේ විදිහට අපි ඒක කියනවා. ඉතින් ඕක අර තාලයකටම කියන්නට අවශ්‍ය නැහැ කියන එක මතක් වෙන්නට ඕන. මොකද හේතුව අපිට හමු වෙනවා ධර්මයේ විනය තුළ බුදුරජාණන් වහන්සේ කියනවා රුන්නමිදම් භික්කවේ අරියස්ස විනය ගීතං. මහණෙනි මේ ගීතය කියලා කියන්නේ හැඬීමකි. ගීතස්වරය කියන්නේ හැඬීමක් වගේ. බුදුරජාණන් වහන්සේ දෙන අර්ථකථනය ගීතයට. අරියස්ස විනය ගීතං රුන්නමිදං, හැඬීමක්. එතකොට කියනවා එසේ කීමෙන් දේශකයන් වහන්සේගේද ශ්‍රාවකයන් වහන්සේගේද ශ්‍රාවකයාගේද කෙලෙස් ඇතිවීමක් තමයි බොහෝ වෙලාවට වෙන්නේ. දැන් වර්තමානයේ වෙන විට කවි බණ කියලා දෙයක් තියෙනවානේ සමාජය තුළ. කවි බණ කියන එක කවි කියන එක ප්‍රශ්නයක් නෑ. කවි බණ කියන එක භික්ෂූන්ට නොකළ යුතු දෙයක්. බණ කියන දේ තුළ ශ්‍රාවකෙක්, බුද්ධ ශ්‍රාවකෙක්, එහෙම නැත්නම් ශ්‍රාවකයන්ට දේශනා කරන දේශකෙක් විසින් චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, ත්‍රිලක්ෂණය, එහෙම නැත්නම් යම්කිසි ධම්ම අවවාදයක් වගේ දේවල් දෙන්නේ. එතකොට ඒක කවියට නැගීම කියන එක නිකන් අවශ්‍යතාවයක් නැහැ. එතකොට මොකද චතුරාර්ය සත්‍ය වගේ ගැඹුරු ධර්ම කාරණාවක් අපි හිතමු පටිච්ච සමුප්පාදය කියලා. පටිච්ච සමුප්පාදේ කවියෙන් කිව්වොත් දේශකයට කවි හදා ගන්නත් බැරි වෙනවා. කවියක් හදාගත්තත් ඒක ශ්‍රාවකයන්ට නොතේරීත් යනවා. ඒ නිසා කිසිම දවසක ඒක පෙන්නනවා ගීතපන ධම්මපටි සංයුත්ත ගීතං වට්ටති, ගීතපටි සංයුත්ත ධම්මපටි සංයුත්ත ගීතං නවට්ටති, ගීතපටි සංයුක්ත ධම්මං පන වට්ටති. එහෙනම් ධර්මයේ ගීතයට නැගීම නොකළ යුතුයි. ඒ පිළිබඳව අපිට දක්වනවා මෙන්න මේ විදිහට සමන්තපාසාදික අට කතාවේ අර්ථකථනය මම මේ කියන්නේ. නච්ච කියන එක පිළිබඳව දැන් කියනවා ඒ ශික්ෂාපදයේ මේ කියන්නේ තමා විසින් නැටීම හෝ අන් අය ලබා නටවා එය බැලීම අනුමත කිරීම භික්ෂූන්ට දුෂ්කටාපත්තියකි. භික්ෂුන් වහන්සේලාට දුෂ්කටාපත්තියක් පනවනවා නැටුවත් අනුන් ලවා නැටෙව්වත්. ඒක පැහැදිලිවම අපිට තියෙනවා මට මතක විදිහට මහා වග්ගපාළියේ, මගේ මතකය නිවැරදි නම් කෙසේ හෝ වේවා එක් විනය පිටකයේ මහා වග්ගපාළි හෝ පරාජිකා පාළි ওই දෙකෙන් එකක තමයි තියෙන්නට ඕන.
කීටාගිරිය වික්ෂුන් වහන්සේලා දෙනමක් බොහෝම කෙලි ලොල් විදිහට පැවිද්ද ගත කරනවා. ඉතින් එතනදී පෙන්වන උන්වහන්සේලා ගීත ගායනා කරනවා, නටනවා, සිවුර බිම එලලා කාන්තාවන්ට නටන්නට ඉඩ සලස්වනවා. මේ ආදී වශයෙන් නැටවිවීමත් දුෂ්කරතාපත්තියක් කියලා පෙන්වනවා. ගීත ලෞකික රාගයේ උපදවන ආකාරයෙන් ගායනා කිරීම මෙන්ම ධර්මයෝද ගීත ස්වරූපයෙන් ගීතස්සර විපන්න වශයෙන් ගායනා කිරීම සම්පූර්ණයෙන් තහනම් කරපු දෙයක්. ඒක සමන්ත පාසාදිකාවේ දක්වනවා. ඒක කෙනෙක්ට කෙලෙස් උපදවන්නට හේතු වෙන දෙයක්. ඒ නිසා ඒක දුෂ්කටයක්. වාදිත කියන්නේ බෙර වීණා බටනලා සෙක්සෆෝන් එස් රාජ් ඕනම දෙයක් තාම්පුරා ඔය සියලුම දේවල් ඒ තූර්ය භාණ්ඩ තාලයක් උපදවන්නට පුළුවන් යම් භාණ්ඩයක් වේද ඒ සියලු භාණ්ඩ අකපයි භික්ෂුන් වහන්සේලාට. සාරත දීපනී ටීකාවේ වගේම කියනවා කීලනාංග වශයෙන් ඒක පෙන්වන්නේ. කියන්නේ මේ සාමාන්‍යයෙන් නැටුම් ගෙවුම් වෙවුම් වගේ දේවල් කීලනාංගයි. කෙනෙක් සෙල්ලම් පිණිස වගේ කරන දේවල්. කෙලි අපි කියන්නේ එන්ජොයිමන්ට් එන්ටර්ටේන්මන්ට් වගේ වශයෙන් කරන දේවල්. එතකොට භික්ෂුවකගේ ප්‍රධාන අරමුණු වලට ඒක අවශ්‍ය ප්‍රධාන දේවල් වලට යන දෙයක් නෙමෙයි. එතකොට කෙනෙක් අහන්නට පුළුවන් එහෙනම් හරි කවි බණ අකපයි. කවි බණ අකපයි කියලා අපි කෙලින්ම ප්‍රතික්ෂේප කරනවා. එතකොට ධර්ම දේශනාවක් කරනකොට අපිට තාලයක් අවශ්‍ය නැහැ. මේක දේශනාවක්නේ. ඔන්න ගාතාවක් හෝ පිරිත් දේශනාවක් කරනවා. අන්න එතනදී කොහොමද පිළිපදින්නට ඕන කියන කාරණාව ගැන කතා කරනකොට අපි බොහෝ දෙනා දන්න යම්කිසි පදනමක් තියෙනවා. ඒ සමූහය ඔවුන්ට ආවේනික පිරිත්ස්වරයක් ගෙනියනවා. ඉතින් ඒකෙදි එක් කාණ්ඩයක් තියෙනවා මාල් කවුන්ස් රාගයට අනුව ඔවුන් ඒක කරගෙන යන්නේ මාල් කවුන්ස් රාගය. එතකොට අපිට ප්‍රධාන වශයෙන් මට මතක විදිහට විමති විනෝදිනී ටීකාවේ පැහැදිලිව පෙන්වනවා මේ රාග සන්නිට්ඨානයක් වෙච්ච ගීතස්වරයක් තියෙනවා නම් ඒක රාගයක් මත පදනම් වී හැදිච්ච දෙයක් නෑ. ඒක අනිවාර්යයෙන්ම අකප්පියයි. ඒකෙන් කියන්නේ රාග නොවන අනිත් ඒවා කැපයි කියන එක. ඒක ගීත වශයෙන් අසු නොවුනත් වාදිත වශයෙන් හෝ එතනදී අහු වෙනවා. ඒ නිසා පිරිත් කියනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන ක්‍රමවේදයක්. ඒක වජිර විබුද්ධි ටීකාවේ සහ විමති විනෝදිනී ටීකාවෙත් පෙන්නනවා. භික්ෂුවකගේ සංයමය රැකගන්නට අවශ්‍ය විදිහට ඒක කරනවා නම් සරභඤ්ඤ වශයෙන් කරන්න පුළුවන්. සරභඤ්ඤ කියලා කියන්නේ නිකන් ඔවුනෝන්ගේ එකිනෙකනාගේ හඬක් මතුවෙන්නේ නැති විදිහට දැන් 10 දෙනෙක් පිරිත් සජ්ජායනාවක් කරනවා නම් එක්කෙනෙක්ගේ දෙන්නෙක් විතරක් හයිලයිට් වෙලා පේන්නේ. මේක ඔක්කොම නිකන් මුහුදු රළක් වගේ ලස්සන්ට එක පිට මේ කනෙක්ට් වෙලා ලින්ක් වෙලා යන ක්‍රමවේදයක් කරනවා. ඒක කරනකොට හැබැයි කියනවා මෙන්න මේ වගේ විදිහට ඒ වගේ තමන් අවධානය යොමු කරන්නට ඕන. ඒ තමයි තරංග වශයෙන් ස්වර පිටත් කිරීමේදී ඒවා ගම්බීර ලෙස ඒ කියන්නේ සීහස්වරයෙන් ඒ කියන්නේ සිංහයෙක් ගර්ජනා කරනවා වගේ ගම්බීර විදිහට ලාමක විදිහට නැතුව ගාම්භීර ස්වරයකින් ගීතස්වරයකට යන්නේ නැති විදිහට ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ බුද්ධං කියන එක ඇතැම් පිරිත් දේශනාවන් වලදී බුද්ධං කියලා යම් කිසි කෙනෙක් ඒක දීර්ඝ කරලා කරනවා නම් එතනදී අර අක්ෂරවල තියෙන ගරුක ලහුක බව එහෙම නැත්නම් ගරුක ලහුක නෙමෙයි දීර්ඝ බව සහ ලහු බව රස්ව බව දීර්ඝ බව එතනදී බිඳෙනවා. කෙටි ස්වර දීර්ඝ වෙනවා, දීර්ඝ ස්වර කෙටි වෙනවා. ඒ ආදී වශයෙන් ඒකේ අර පදාර්ථය නැති වෙන විදිහට වෙනවා. ඒ වගේම ඇතැම් ගීතස්වර වලින් පිරිත් සජ්ජායනා කරන්න යනකොට ඇතැම් පිරිත් වල අර්ථය මැදින් කඩලා කියන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ යානීධ භූතානි සමාගතානි වශයෙන් අර යම් පද දෙකට කඩලා අනිත් පදයට සම්බන්ධ කරලා කියන්නට සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ දේවල් නිසා විනයානුකූලව යම්කිසි කෙනෙක් ගීතයක් ශ්‍රවණය කරනවා කියලා ක්‍රමයක් නැහැ ගීතය ශ්‍රවණය කිරීමට. යම්කිසි කෙනෙක්ට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. අපි අර්ථයක් මෙනෙහි කරනවා යමක කියලා. අපි හිතමු දැන් යම්කිසි කෙනෙක් අපිට කියනවා මෙන්න මේක මෙන්න අහවල් කාර්ය පිණිස හැදූ දෙයක් ස්වාමීනි අර්ථය පොඩ්ඩක් බලන්න කියලා කිව්වහම අපිට පුළුවන් කමක් තියෙනවා නම් අර ගීතස්වරේ හිත අලවා ගන්නේ නැතුව වාදනයේ එහෙම නැත්නම් රිද්ම් එකට හිත යවා ගන්නේ නැතුව ඒක ශ්‍රවණය කරන්න. එතකොට ඉතින් භික්ෂුවකගේ සීලය කැඩෙනවා කියන්නට බෑ.
එහෙම නැති තැනදී භික්ෂුවට ගායනය කිරීම හෝ ශ්‍රවණය කිරීම ගීත දෙකම අකප්පියයි කියලා මේ වෙලාවේදී මතක් කරනවා. හොඳයි. ත්‍රිවංශ සරණයි. තවත් විස්තර අවශ්‍යයි නම් සඳහන් කරන්න. හොඳයි. ත්‍රිවංශ සරණයි.